ගොඩක් අයට අද දේශපාලනය තිත්ත වෙලා තියෙන කාලෙක අපේ තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිහෙක් හොයාගෙන කොළොන්න සූරිය කන්දට ආවා. අපිත් එක්ක ඉන්නවා තුසිත ලියනගේ මහත්මයා. මෙවර ප්‍රාදේශ සභා මැතිවරණයට කොළොන්න ආසනයේ බුළුතොට කොට්ටාසිය සඳහා ඔහු තරගවන්නේ. අපි මුලින්ම එතුමාගෙන් දැනගනිමු මේ මොහොතේ දේශපාලනයේ මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම. ඒ වගේ කාලයක මේ දේශපාලනයේ තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිහෙක් විදියට ඔබතුමාම හඳුන්වා ගන්න මොකක්ද හේතුව? ඇත්තටම දේශපාලනයේ තිත්ත වෙන්න හේතුව තමයි හැමදාම පොරොන්දු දේශපාලනයක් තියෙන්නේ. එතකොට මේ පොරොන්දු දේශපාලනයෙන් එහාට ගිය දේශපාලනයක් මම කරා පහුගිය වසර 5 තුල. එතකොට මගෙත් එක්ක ඉන්න මට ආදරය කරන විදුහල්පතිවරු, ගුරුවරු, සමාජ ක්‍රියාකාරී රාජ්‍ය නිලධාරීන් මේ හැමෝම ඇවිල්ලා කිව්වා මෙන්න මේ තේමාව තමයි ඔයාට මේ මැතිවරණයට සුදුසුම. ඔයා විතරයි ඇත්තටම දේශපාලනය කරේ. ඉතින් මම කල්පනා කරා එතුමන්ලා කියනවා නම් අපි මේක පාඩයක් විදිහට පාවිච්චි කරමු කියලා. તો මේක මමම ආමන්ත්‍රණය කරන්න මම විසින් සකසගත්ත දෙයක් නෙවෙයි. දේශපාලනය කියන්නේ හැමෝටම තිත්ත වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දේශපාලඥයෝ ගොඩක් වෙලාවට පොරොන්දු මැතිවරණයට කලින් මහා පොරොන්දු ගොඩක් දෙනවා. හැබැයි මගේ දේශපාලනය එහෙම නෙවෙයි. මම භාවිතෙන් ජනතාවට ඔප්පු කරපු පුද්ගලෙක්. දැන් ඔබතුමා පහුගිය මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කළා. එතකොට ඒ කාලේ කරපු දේවල් පිළිබඳව නැවත පොඩි කෙටියෙන් මතක් කිරීමක් කරමුද? ඔව් ඇත්තටම මේ සභාවකින් කරන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. මේක ලොකු විෂයපතයක්. හැබැයි මේ විෂයපතය තුල අපිට කරන්න තියෙන දේවල් වලින් සියල්ල මට කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරන්නේත් නැහැ, මම පිළිගන්නේත්. හැබැයි යම්කිසි ප්‍රමාණයක් සර්ව සාධාරණව හැම කෙනාටම වැඩක් කරන විදිහට මම කරලා තියෙනවා. මට වශයෙන් ප්‍රධාන වශයෙන් පොද්දන බුළුතට විජේරිය කියන වසන් 3ක් තමයි ලැබිලා තියෙන්නේ. මේ වසන් 3 තුලම මං සමානව බොහෝ දුරට 90%ක්ම සමානව බෙදලා සිංහල දමිළ මේ හැමෝ එක්කම වැඩ කරපු පුද්ගලෙක්. ඒ තුල සමහර වෙලාවට චෝදනා එන්න පුළුවන් අපේ හරියට දෙයක් කරේ නැහැ කියලා. නමුත් මම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්. ඒතකොට මට ලැබෙන ප්‍රතිපාදන සහ මා සොයා ගන්න ප්‍රතිපාදනත් එක්ක මට කරන්න පුළුවන් උපරිමය කරා කියලා මම විශ්වාස කරනවා. එතකොට වසර දෙකක් කොරෝනා කාලේ තිබ්බා. නැවත අරගල කාලයක් තිබ්බා. මේ කාලය තුල මේ ගෙවිච්ච වසර 3ක් වගේ කාලය තුල අපි ඇත්තටම යම්කිසි කාර්යයක් කරන්න බැරි වුණා. නමුත් ඒ කාලය තුලත් කරා නම් මං හිතන්නේ අපේ පුරවරයට මීට වඩා දැනෙන සේවයක් අපිට කරන්න තිබුණා. දැන් ගොඩක් වෙලාවට අපි දැක්කා කොරෝනා කාලේ දේශපාලඥයෝ හැංගුණා. දැන් ඔබතුමත් ඒ කාලේ හැංගුණාද? නෑ. මොකද මේ සාමාන්‍යයෙන් කොරෝනා චීනය එනකොට බය වෙච්ච මිනිස්සු අපි. චීනය එනකොට අපි මෙහෙ නිරෝධායනය වෙලා හැංගිලා නැත්නම් ගෙවල් වහගෙන හිටියා. හැබැයි ලංකාවට ආවට පස්සේ කවුරුත් මේකට ඉතාම බය වුණා. මොකද අපි වුණත් ඇත්තටම බයෙන් තමයි ජීවත් වුණා. නමුත් මම බැලුවත් මේලා ජනතාව හරි අසරණයි. ජනතාවට එදා වේල හොයාගන්න මේ ක්‍රමයක් නැහැ. එතකොට එයාලට කඩවල වහලා තිබුණ බඩු ටික ගන්න විදිහට අපි ඉන්න ඉතා දුෂ්කර කලාපයක් තුල. එතකොට එහෙම වෙලාවට මං හිතුවා මම දේශපාලඥයෙක් විදිහට මහජන ඡන්දෙන් ඇවිල්ලා මේ වෙලාවේ මමත් මගේ දරු පවුලත් රැකගෙන මම විතරක් ජීවත් වෙන එක වැරදි. මම තීරණයක් ගත්තා නෑ. මම ගෙදර දරුවෝ එක්ක බිරිඳ එක්ක කතා කරලා මං කිව්වා අපි මේ විදිහට වැඩසටහන් ටිකක් කරන්න ඕනේ. මට මේ වෙලාවේ මිනිස්සු වෙනුවෙන් එළියට බහින්න වෙන නිසා මං ඒ වෙලාවේ එළියට බහලා වැඩ කරන්න බැලුවාම ඇත්තටම කෙනෙකුට කඩේකට යන්න වාහනයක් නෑ. එතකොට PCR එකක් කරගන්න යන්න වාහනයක් නෑ. එතකොට නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න වාහනයක් නෑ. එතකොට ආහාර ටික ජනතාවට අරන් යන්න ක්‍රමවේදයක් නෑ. මොකද සභාවෙත් තියෙන වාහන දෙකක් තුනක්. මගේ රැකියාව අමුතේ දළු එකතු කරන්නේ. ඒතර මගේ ළඟ තියෙන වාහන 3-4ක්. ඉතින් අපි උදේ වරුවේ මේ වාහන ටික පාවිච්චි කරලා එතකොට මේකෙන් වාහන දෙකක් විතර වෙනම මේ කොරෝනා වෙනුවෙන් අපි වෙන් කරගෙන හැමදාම ජනතා සේවයට යොදවලා තිබුණා. අපි එතකොට මගේ ප්‍රවාහනය කරා රෝගීන් අරන් ගියා. එතකොට PCR ඇන්ටිජන් තියෙන හැම මධ්‍යස්ථානයකටම කට්ටිය ප්‍රවාහනය කරා. මම පෞද්ගලිකව මම වියදම් කරගෙන මේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරා විතරක් නෙවෙයි ඒ ජනතාවට අවශ්‍ය ආහාර මළු මට පුළුවන් ආකාරයට. එතකොට මට මාසිකව යම් කිසි දීමනාවක් ලැබෙනවා සභාවේ. මේවා දාලා අපි ඉතාමත්ම කාර්යශූරව මේ ටික කරලා ජනතාව ආරක්ෂා කරගන්න උපරිම කැපවීමෙන් කටයුතු කරපු පුද්ගලයෙක් නිසා මම ඒක ගැන ඇත්තටම අද සන්තෝෂ වෙනවා. දැන් මේ මොහොතේ ගත්තොත් ඔබතුමා මේ නිකම් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදියට නෙවෙයි ජනතාව හමුවට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔබතුමා පළාත් පාලනය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙක්. අපි ඒ ගැනත් ජනතාවට පොඩි දෙයක් කියමු. ඔව් මම හිතන්නේ ඇත්තටම අපි ප්‍රාදේශ සභාවක ඉන්න ඕනි අර මේක සභාවකට යනකොට මටත් හිතුණා මේකට ගියාම ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන්. හැබැයි අතුල්ට ගියාට පස්සේ තමයි මම බැලුවේ මේකේ කතා කරන්නත් විනයක් තියෙනවා. හැසිරෙන්නත් ක්‍රමයක් තියෙනවා. ඒතකොට වැඩ කරද්දි අපිට අනපනත් චක්‍රලයක සහ ව්‍යවස්ථාවක් තියෙනවා. ගමට වැඩ කරන්න මේ දැනුම ගන්න නිසා මම හිතනවා අපේ ආධුනිකයන් හැමෝටම මම කියනවා
පුළුවන් නම් ඔබ මේ දැනුම හදාගන්න. මං හිතන්නේ මේ දැනුම තමයි මං මේ ඉදිරියට යන්න විශාල වශයෙන් පාවිච්චි කරන්නේ. දැන් ඔබතුමාලගේ බල ප්‍රදේශය ගත්තොත් කෘෂිකර්මාන්තයට ලොකු බරක් තිබෙන ප්‍රදේශයක්. එතකොට ඒ බල ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් ඔබතුමාට සැලැස්මක් තිබෙනවා. ඔව් ඇත්තටම මේ අපේ බල ප්‍රදේශය ගත්තම ප්‍රධාන ආර්ථිකයේ තේ. ඊට අමතරව කුළුබඩු භෝග මං හිතන්නේ ලංකාවේ ඕනෑම කුළුබඩු භෝගයක් වැවෙන සහ ආර්ථිකයක් හදන්න පුළුවන් ප්‍රදේශයක. එනසාල් කරාබු නැටි සාධික්ක මේ හැමදේම නිෂ්පාදනය කරන්න පුළුවන් තැනක අපි ඉන්නවා. හැබැයි මේවට වෙළඳ පොලක් නැහැ. මේක දියුණු කරන්න ක්‍රමයක් නැහැ. මුලින්ම මට අවස්ථාව ලැබුණා අපේ වසන් 3 ජනතාවට කුරුඳු පැල ලක්ෂ 2ක් නොමිල ලැබලා දෙන්න. ඇත්තට මේ වැඩපිළිවෙල තුල මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් කුරුඳු වවාගෙන දැන් අස්වැන්න 3-4 සැරයක් නෙළුවා. එතකොට ඊළඟට රටේ ආව කහ ප්‍රශ්නය. අපි ඒ හිටපු ඇමතිවරුන්ට යෝජනා කරා අපි කහ පැල ලබලා දෙමු කියලා. ඉතින් ඇත්තටම ඒක හොඳ සංකල්පයක් ගෙනල්ලා හැම ගෙදරකටම කහ පැල 5 ගානේ ලබලා දෙන්න අපි තවන් කරලා වැඩසටහනක් හැදුවා. මං හිතන්නේ අද අපේ කොළොන්න ඇත්තටම කහ වලින් ස්වයංපෝෂිත. දැන් අනිත් දේ තමයි ඔබතුමාලගේ බල ප්‍රදේශයේ අනිත් පැත්තෙන් ගත්තොත් සංචාරක පුරවරයක් විදියට විශාල වශයෙන් දියුණු කරන්න පුළුවන් ප්‍රදේශයක්. එතකොට ඒ සඳහා යම් ආකාරයක වැඩපිළිවෙලක් ඔබතුමාට තිබෙනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ සංචාරක කර්මාන්ත කිව්වොත් ලංකාවේ ගත්තොත් විවිධ දේශගුණික කලාපනේ තියෙන්නේ. එක්ක එක කලාපයක අධිකව සීතල, එක්ක සෞම්‍ය, එක්ක සුෂ්ක. එතකොට මේ කලාප තුන විනාඩි 5ක් ඇතුළත පසු කරන්න පුළුවන් කලාපයක තමයි මම ඉන්නේ. සුවිශේෂී කලාපයක්. එතකොට මේක තුල සංචාරක පුරවරයක් නිර්මාණය කරන්න අපි මුලින්ම යෝජනා කරා අපේ මෝර්නින් සයිට් කියන්නේ හරි ප්‍රසිද්ධ ස්ථානයක්. එතකොට සූරියකන්ද කඩමුදුන කියන්නේ ලොකු ප්‍රසිද්ධ ස්ථානයක්. මේවා මූලික කරගෙන නැරඹු මධ්‍යස්ථාන දෙකක් ඉදි කරන්න මූලික ප්‍රතිපාදන වෙන් කරගෙන වැඩසටහන් ආරම්භ කරන්න සහ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඉතින් මේ කටයුතු ආරම්භ කරනවත් එක්කම තමයි මම හිතන්නේ කොරෝනාව ඊට පස්සේ අරගලාව ඇත්තට මේවා දියාරු වෙලා ගියා. එහෙම නොවෙන්න මම හිතන්නේ අද සූරියකන්ද මීට වැඩි සංචාරක පුරවරයක් වෙයි. වවුල් පෙන හුණුගල් ගුහාව තියෙන මගේ කලාපේ, මඩුවන්ගල වලව්ව තියෙන මගේ කලාපේ. ඉතින් මේවත් එක්ක මම හිතන්නේ මේ නුවර එළියට නුවරට වඩා ඊටාත්ම දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැක්කා එදා ඇල්ල කොයිතරම් දියුණු වෙලාද කියලා. මේ සංචාරය දියුණු කරන වැඩපිළිවෙලත් එක්ක ගියොත් ඒක කරන්න පුළුවන්. ඒක තමයි ඊළඟ ප්‍රාදේශ සභාවේ මගේ පළමු කාර්ය වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා පහුගිය කාලේ മന്ത്രിවරයෙක් විදිහට කටයුතු කරද්දී මේ නානකට බද්දක් ගහන්න කියලා විශාල හාහුවක් ගියා. මොකක්ද ඒ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් ඇත්ත. මොකද මේ නාන එකට බද්දක් කියන එක වැරදි අර්ථ නිරූපණයක් තමයි එළියට ආවේ. නමුත් මම සභාවේ කතා කරපු දේ සභා පනතේ නැත්නම් හැන්ඩ්සාල්ඩ් එකේ තියෙන. ඒතකොට ඒක අරන් බැලුවොත් ඔබතුමාලට තේරෙනවා මම යෝජනා කරේ මගේ බල ප්‍රදේශයේ ඇත්තටම සංචාරකයෝ දේශීය විදේශිකයෝ අඩු දේශීය සංචාරකයෝ ගොඩාක් ඇවිල්ලා සතුටු වෙලා නාලා යන ප්‍රදේශයක්. එතකොට ඔතන එක තැනක් තියෙනවා අපේ ගමේ කට්ටියත් නාන තැන. ඉතින් මේක කිසිම විධිමත් භාවයක් කළමනාකරණයක් නැහැ. ඇත්තටම යෝජනා කරේ මේක අපි විධිමත් කළා කළමනාකරණය කළා අපි පාරයිදි තමයි වාහන දාන්නේ. එතකොට පොඩි පාරවල් අපිට තියෙන්නේ. එතකොට ඒ අවහිර වීම අංකෝ මේකට අපි වෙනම වාහන රථ ගාලක් හදලා ඒ වාහනයකට රුපියල් 20ක ටිකට් එකක් අය කරමු. අය කරලා අපි අපේ සභාවෙන් පවත්වාගෙන යන් කඩයක් දාමු. මෙන්න මෙහෙම දෙයක් මම යෝජනා කරේ. එතකොට මේක අපේ උපසභාපතිවරයෙක් විහිළුවට වගේ කිව්වා මේ മന്ത്രിතුමාගේ නානබද්දක් ගැන කතා කරන්නේ ඔයාගේ කලාපේ කරන්න අපේ කරන්න එපාකෝ. මේක මට දේශපාලන වශයෙන් හානියක් කරන්න බලාපොරොත්තු වුණ දෙයක් වෙන්නේ නැති. හැබැයි ඒකෙන් තමයි මං හිතන්නේ ලංකාවේ මාව අඳුනගත්තේ. ඉතින් මං අද ස්තුතිවන්ත වෙනවා හැමෝටම. මොකද මාව ලංකාවට අඳුනලා දුන්නට. හැබැයි මම යෝජනා කරේ ඊටාම සත්භාවයෙන් හොඳ යෝජනාවක්. ඔබතුමා පහුගිය ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයෙක් විදිහට කටයුතු කළා. ඔබතුමා වැටුප් ගත්තේ නැහැ. ඒ කතාව ජනතාව දන්නවද? ඔව් මං හිතන්නේ මම වැටුප් ගත්තේ නැති එක ජනතාව දැනගන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ. මොකද මම ඇත්තටම ප්‍රාදේශ සභාවකට ගියාම ගොඩක් වෙලාවට මේ ඒක තමයි මම කියන්නේ තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු කියලා. අපි දේශපාලනේ මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන ලොකු වැටුපක් දෙනවා, දීමනාවක් දෙනවා, රජයෙන් වෙන ප්‍රතිපාදන ලැබෙනවා. මේවා හරියට වෙනවද කියලා. ඒතකොට මම බැලුවා මෙච්චර පසුගාමී ප්‍රාදේශ සභාවක මෙච්චර දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රාදේශ සභාවක මට මේ ලැබෙන දේනුත් ජනතාවට සේවය කරන්න. මොකද මම ගන්නේ ජනතා බදු මුදල්. එතකොට ජනතා බදු මුදල් අරගෙන මම යම් කිසි සැපක් විඳිනවද මං යම් කිසි සුව පහසුවක් ගන්නවද නැත්නම් ඒක ජනතාව වෙනුවෙන් කැප කරනවා. ඒතකොට මම දේශපාලනය කරන්න යනකොට මම දන්නවා මට යම් කිසි ආර්ථිකයක් මං හදාගෙන තියෙනවා. ඒතකොට මගේ ආර්ථිකය තුල මම දන්නවා මට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒතකොට මම තීරණය කරා මට ලැබෙන වැටුප දීමනාවල් සියල්ල නැවත සභාවට පරිත්‍යාග කළා සභාවේ කාර්මික නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වැඩ කරන්න. මං හිතන්නේ මේ වැඩසටහන යටතේ මං හිතන්නේ සූරියකන්ද
පොළට තිබුණ එක ගොඩනැගිල්ලයි. අනිත් ටික සම්පූර්ණ මඩ ගොහරුවක් තිබුණේ. අද වෙනකොට මම ඒ මුදල් යොදලා එක ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. එතකොට බුරුතට තරුණයන්ට ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිටියක් තිබුණා. ඒ ක්‍රීඩා පිටිය මම ඉදි කරලා දීලා තියෙනවා. ඊට අමතරව මම විජේරිය ප්‍රදේශයේ පාරවල් නැති ප්‍රදේශවල පාරවල් කපලා දීලා තියෙනවා. ඊට අමතරව මම හිතන්නේ වීදි ලාම්පු අපිට බොහොම සීමිත ප්‍රමාණයයි ලැබෙන්නේ. හැබැයි මගේ මේ මුදල් යොදාගෙන අවශ්‍ය අඳුරු අවදානම් සියලුම ස්ථානවලට වීදි ලාම්පු හයි කරලා දීලා තියෙනවා. විතරක් නෙමෙයි කොරෝනා කාලේ මම හිතන්නේ ගොඩක් වැඩ කරේ මගේ මුදල් යොදාගෙන. දැන් මේ මොහොතේ රටේ බලය තිබෙන්නේ මාලිමාවට ජනාධිපතිවරයා. එතකොට පාර්ලිමේන්තු බලය තියෙන්නේ ඔහුන්ට. ඒ අය කියනවා ඒක නිසා මේ ගමේ බලයත් ඒ අයට දෙන්න තියෙනවා. ඒකට ඔබතුමාට උත්තරයක් තියෙනවද? ඔව් ඇත්තටම ඒක අර දේශපාලනේ දන්න අපිට නම් hina යන කාරණයක්. මොකද ප්‍රාදේශීය සභාවක් කියන්නේ වෙනම පරිපාලන ඒකකයක්. එතකොට උදාහරණය අපි 2018 පරිපාලන දැන් යහපාලන ආණ්ඩුව යටතේ වෙන ආණ්ඩුවක් පත් වුණේ. එතකොට මමත් ඒ ආණ්ඩුවේ ප්‍රාදේශ සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. හැබැයි අපි ඒ කාලේ වැඩ කරා කියන එක දැන් ජනතාවට පේනවා. අපි කියන්නේ මහා ආණ්ඩුව අපිට අවශ්‍ය නැහැ. ප්‍රාදේශ සභාව වෙනම ආදායම් හොයනවා. ප්‍රාදේශ සභාවට ආදායම් උත්පාදන ක්‍රම තියෙනවා. එතකොට වියදම් කරන්න කියනවා. ප්‍රාදේශ සභාවක් සතු සියලුම යන්ත්‍ර උපකරණ සහ මේ යම්කිසි බල ප්‍රදේශයක පරිපාලනය වෙන මේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට පරිපාලනය වෙනව ඇරෙන්න මේ එක මධ්‍යම ආණ්ඩුවෙන් හැමදාම සල්ලි දීලා දුවන්නේ නැහැ. ඒ නිසා මේක මං හිතන්නේ අර නොදන්න අයට හොඳයි. හැබැයි මේක දන්න අයට හාස්‍යයක්. අපි කියන්නේ ජනතාව දන්නවා. අපි කියන්නේ ජනතාව අපි කියන තියෙනවා විශ්වාසයක්. ජනතාවට අපි සේවය කරනවා. මේ මධ්‍යම ආණ්ඩුවේ මුදල් අපිට අවශ්‍ය නැහැ. ඒ මුදල් නැතුව අපෙන් හොයන ආදායම් වලින්ම අපිට මේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශය දියුණු කරන්න වැඩපිළිවෙල අපි සතුව තියෙනවා. ඒ නිසා ඒකනේ ජනතාව බිය යුතු නැහැ. දැන් ඔබතුමා පක්ෂ ભેදයෙන් තොරව ගමේ ජනතාවට සේවය කරපු කෙනෙක්. එතකොට මේ ගමේ ඡන්දය කියන්නේ ප්‍රාදේශ සභා මැතිවරණය කියන්නේ මේ පක්ෂපාත ભેද බලලා දෙන ඡන්දයක් නෙවෙයි. ඔබතුමාට අවසාන වශයෙන් ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තට මං හිතන්නේ ප්‍රාදේශ සභාව තුල මං හිතන්නේ අපිට සුවිශේෂී දේවල් කරන්න පුළුවන් විශේෂයෙන් ජනතාවගේ ආර්ථිකය එහෙම නැත්නම් චර්යාවන් සමාජ රටාවන් මේ සියල්ල දියුණු කරන්න මූලික තැන තියෙන්නේ මෙතන. එතකොට මේකට සභාවට යන කෙනාගේ පක්ෂයේ වැඩක් නැහැ. පුද්ගලයා යහපත්ද පුද්ගලයාගේ අරමුණු යහපත්ද මම කරන්නේ ඇත්තටම ප්‍රතිපත්තිමය දේශපාලනයක්. කොළොන්න හදන ප්‍රතිපත්තිය තමයි මගේ ප්‍රතිපත්තිය. ඒ වෙනුවෙන් ඕනම තැනක වාඩි වෙන්න, ඕන පක්ෂයක් එක්ක හිට ගන්න, ඕනම පක්ෂයක් එක්ක සාකච්ඡා කරන්න, ඕන පුද්ගලයෙක් එක්ක ඕනම ගනුදෙනුවක් කරලා කොළොන්න ගොඩ ගන්න මගේ බලාපොරොත්තුවක්. මගේ දේශපාලන කාලය තුල ඒක තමයි මගේ එකම ඉලක්කය. ඒක මම අනිවාර්යයෙන්ම ඉදිරි වසර 4 තුල මගේ කාලයක් තුල මම බලාපොරොත්තු වෙන එකම දේ තමයි කොළොන්න ලංකාවේ තියෙන හොඳම ප්‍රාදේශීය බවට පත් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. කොළොන්න ප්‍රාදේශ සභාවට බුළුතොට කොට්ටාසයෙන් මෙවර ඉදිරිපත් වෙනවා. ඔබතුමාට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා කියලා පතනවා. බොහොම ස්තුතියි.